ලක්ෂයක විතර පඩියක් ගත්තොත් මගේ ප්‍රශ්න සේරම විසඳෙයි කියලා. ඒ தත්ත්වයට හැදෙන්න ඉගෙනගෙන ඉවර කරනකොට තේරෙනවා ඒක එහෙම නෙවෙයි කියලා ඇත්තටම. හරිද? දැන් ලක්ෂයක් හම්බ කරන කෙනාට ජීවත් වෙන්න අමාරුයි ලංකාවේ. හරිද? අපි ඉන්නේ ඊටාම් පොඩි ආර්ථිකයක් තියෙන ඒක ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන් රටක ස්ටේබල් නැහැ. හරිද? අපි හම්බ කරලා අපේ ඩ්‍රීම්ස් ටික ඇචීව් කරන්න ඔක්කොම කරගන්නකොට කවුරුරි මිනිස්සු ටිකක් කියන පිස්සුවන් නිසා අපි මොකද වෙන්නේ? අපේ ඔක්කොම තරුණ හීන ටික නැති වෙලා යනවා. ඕකනේ ඇත්ත කතාව. පහුගිය කාලෙම වුණේ සහ දැන් ඉන්න අය කරන්නේත් ඒකම තමයි. හරිද? එතකොට අපි එක එක කාලේට කවුරුද කියන බොරු ටිකකට රැවටිලා අපි හිතන් ඉන්නේ මිනිස්සු වෙලා අපි බේරගනි කියලා. මෙයා આવොත් හරි මෙයා આવොත් හරි කියලා. එහෙම උනේ නැහැ කවදාවත්. නේද? ඉතින් අපි තේරුම් ගන්න ඕනේ අපි කවුරුත් දිහා බලන් ඉන්න කවුරු හරි ඇවිල්ලා අපි බේර ගන්නකම් බලන් ඉන්නේ නැතුව අපිට කියන්න බෑනේ නිදහසට කාරණා කියන්න බෑනේ අපේ දරුවෙක් ඉන්න කාලේ අපි කියන්නද මෙහෙම සෙට් එකක් තමයි රට පාලනය කරේ ඒ හින්දා අපිට මොකුත් නැහැ. එහෙම කියන්නද? එහෙම බෑනේ නේද? ඒතකොට දරුවා පෙන්නලා ඇහුවොත් අර ඒතකොට අරයා මොනව කළාද මෙතෙන්ට ඇවිල්ලා තින්නේ කියලා. නේ? එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා මේ රටේ ඉන්නව නම් වෙනස් විදියට හිතලා ගේමක් ගහන්නම වෙනවා.